මාරෙන් බං වරේ. මේ මනන් ඉඳලා හරියන්නේ නැහැ. හැමදාම මේ ගඩා ගඩි කඩ කඩ ඉඳලා හරියන්නේ නැහැ. මොකක්ද ගේමක් ගන්න ඕනේ. හරියන්නේ නැහැ. මම මේ කියන්න හැදුවේ මේක හරියන්නේ නැහැ. අපි මොකක් හරි කරන්න ඕන බං. මොකද්ද අපි කරන්නේ? අයිඩියා ගන්න නැද්ද? මට මරු වඩියක් ආවා. මොකද්ද? අපි දේවාලයක් දාමු. දේවාලය. අයිඩියා එක. වව්. ඒක කොහොමද ඒක වෙන්නේ? අපි දේවාලයක් දාමුකෝ. දාලා ඒකෙන් හම්බෙන ගාන 3ට බෙදා ගමු ගන්නට. නියම අයිඩියා එක. එතකොට අපිට හැමදාම හොරකම් කරන්න ඕනේ නැහැ. මේකෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්. ආන් හරි. මරු අයිඩියා. දාන්න බං. යේ. යා. සිදුවන ඒකෝනේ යන්නේ මේ දවස්වල හො තියෙනවනේ පච්චපුතහන් හිල්ල බලන්න කොන්නේ අතච්චු වලුනානේ බබා හදේ 2 hours later ගොඩක් දාලා බලමු. අයියේ. අල්ලේ. ඔයි. දෙයක් දැනගන්න ආවේ. අපි දෙන්නට මේ හැමදාම බාධකනේ අනේ මේ මොකුද මන් දැයලා චුට්ටක් ඉන්නානේ චුට්ටක් ඉන්න මම කෝටියයි කියන්නකෝ අයියේ හරිද? හරි කියන්නකෝ මේ හරියේ දේවාලයක් තියෙනවා. මේ ළඟනේ තියෙනවා කිව්වේ? ළඟ තියෙනවා මේ හරිය දේවාලයක් තියෙනවා හරිනේ අතර වෙන්නේ නැති එහෙනම් මෙතන හිටියා සෙනක සෙට් එක ඉස්සරහද? ඉස්සර thank you අනේ ජය වේවා. හරි අයියා ඔයාගේ නම්බරේ මොකද්ද? 077යි 55යි මං ඇහුවේ පෝලිං අංකේ ඔයි තමස්ගේ වල්කම. ආයෝකට ගහන්න ඕනේ. සපුන්නේ මෙතන මෙන්න වැඩ තත්ත්වය හොඳයිද? එතන නම් මල්ලි සිපිල් නියමයටම කියනවා. ආයි ජාලිගේ විජේ ජය තෝලිගේ විජේ ජය ඔයි තෝලිගේ පිටේ ගහන ඉන්නවා මේකයි පේලි බයි කිය. කොහොම හරියන්නේ නැහැ මේ නරියෙක් වගේ බං ඉන්නේ පොඩ්ඩක් ඉඳපන් සිංහෙක් වගේ. මේක හරියට කරන්න ඕනේ බයි ඉඳපන්. ඒවත් ගහන්න ඕනේ අපි. ඉතින් මේව ගන්න නැත්නම් නේද මම. මාව අදහන් කොහොමද? ඕලින ඉන්න එකදී ගහන්න. ගොඩ ගොඩ. ඕම් සාන්ති. කවුද ඉස්සල්ලාම ආවේ? නේ. පියාවා. අපිනේ බං ඉඳගන්න ඔක්කොම ඉඳගන්න නෙමෙයි. ඔක්කොම ඉඳගන්න මහත්තයෝ. දැන් අපි දේවාලයේ වැඩ කටයුතු ආරම්භ කරන්න යන්නේ. නවම්බර පිළිවෙලට අපි ගන්න යන්නේ. හරි. කවුද ආවේ ඉස්සෙල්ලාම? මේ ඉඳගන්න ළමයෝ. මම දැක්කම මේ අන්තිමට එනවා මේ ළමයා. ආච්චිට අමාරුයි ඒක. ඒ ආච්චිට ආගන්න ආච්චිට අමාරුයි. අපි මොකද කරන්නේ? ආච්චිට අමාරු නම් ඉස්පිරිතාල ඉතින් ඉස්පිරිතාලේ එහෙම නෙමෙයි. මෙතන අයුක්තියට වැඩ නැහැ. මෙතන සාධාරණත්වයක් තියෙන මම ඔය අයුක්තියට කැමති නැහැ. හරි. අලි යන්න. ආච්චි මොකද? අමාරු නෝදලන්නේ. අමාරු වැඩ කටයුතු කරගමු. හරි ගම් පුළුවන් බලන්න. යා. අපි රන් රේට් බෑන්ඩ් එක ගැන අහලා බලමු. මොකද කියන්නේ කියලා බලන්න. මුන්නේ රන් රේට් බෑන්ඩ් එකේ දින්නෙක් නේද? ටක් ගාලා විස්තරේ දෙන්න ඕන. ඒ රන් රේට් බෑන්ඩ් එකේ දින්නෙක් ඇවිල්ලා ඉන්නේ. අසදල්ලා අතන්දරේ කියන්න ඕනේ. මට ඔන්න දෙමු පුතේ.
ඉතින් බං ගෝ අමාරුයි නෙල්ල ගත්තේ. කියන අන්නේ නෝ පොඩි. අල්බන්. ටෙලිෆෝන් ගලවන්න දාන්න. මම දාගෙන ඉන්නේ. මේ දෙකලාලේ. ඇන්ඩි ගන්න කොහොමද? කපු මාස්ටර් ඉලා ඉන්දියන් ඉන්නල බෑ. ඔබ තමයි ට්‍රාන්ස්ලේට් කරන්නේ. කාරණාව තේකියා ගන්න නාක්‍යයි. ඒ තියෙනකොට කොහොමද යන්නේ? ඒක තමයි අතෝ සිස්ටම් එක. අපි අඳුන බලලා ඔයගලන්ට කියනවා මොකද්ද වෙන්න ඕනේ කියලා. ඔයගලන් ආපු කාරණාව අඳුම බලලා ඒ කපු මාස්ටර් කියනවා. අඳුම බලලා අඳුන බලලා කියනවා. වෙන්ද ගන්න. तेरे बिना भी वे करते वे करते तुझे अच्छा बोल नहीं करता है ऐसा नहीं करता है මල පැල්ලා ඉන්නේ පණ්ඩු කියන්නේ. तुझे करता है तुझे देना है යකෝ දුන් දියා. तुमसे अच्छा बोल नहीं करता है मैं तुमसे बहुत प्यार ඔයගලන් ඇවිල්ලා තින්නේ බෑන්ඩ් එක කාරණාව. बैन करती हो කාරණාව හරි නේද? වෙද ගන්න. और अनरेड म्यूजिक बैन करती हो සංගීත කණ්ඩායමෙන් ඇවිල්ලා තියෙන්නේ. मैं अच्छा हूँ ෂෝ තියෙනවා. යන්න විදිහක් නෑ. දෙල්ල. तुमसे कपुआ है मैं हूँ कपुआ है ඒ මොකක්ද කිව්වේ? මේහු කපුවා. हूँ कपुआ मैं हूँ कपुआ है මේහු කපුවා හේ. तुम्हारा है गोलिया है ඔයා කියන්නේ කොහොමද? මෙයා කියන්නේ නැතු. हम तेरे बिना अब रह नहीं सकते मदगनिंग करता है चोरी के पीछे जाए काली को छोड़ना अलुका पड़ना है मलाई कहीं गया तुमसे अच्छा बोल करती हूँ ada पता हूँ तो बोलिया උඹලා කවුද? ඉතින් අපි 100 බෑන් එකේ අයියේ උඹලගෙන් මට වැඩක් නැහැ. උඹලා ඵලයව. මට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ මුන් දෙන්න එක්ක. උඹලා මගෙන් සල්ලි පොලියට අරගෙන. ඒ දෙන්නම් කියෝ දිනක් පහුවෙලා. උඹලා ගමෙත් නැතුව. කොහොයකෝ මගේ සල්ලි? අනේ පොඩි පුතාලි කියලා දැනගෙන වදින්න අපිට සමාව දෙන්න. උඹලා මෙතනත් වංචාවනේ බං. තොපිට මම අපි දැනගත්තා මෙයාලා බොරුවක් කරන්න කියලා, වංචාවක් කරන්න කියලා. මෙයාලට අදට සමාව දීලා මුම යහ මගට ගම්මු අයියේ. ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ. හිතේ කහටක් තියෙනවා නම් ඒ හැම දේම අමතක කරලා දාලා ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේද ගන්නයි. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔහේලා හැමෝටම රම්බොටු දෙවි පිහිටයි